අද අපි කතා කරන්න යන්නේ නාගදීපය ගැන. නාගදීපය කියන්නේ ශ්‍රී ලංකාවේ උතුරේ යාපනයේ දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා දූපතක්. යාපනයේ නගරයේ ඉඳන් කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටලා තියෙනවා. බෝට්ටුවක ආධාරයෙන් තමයි නාගදීපයට පිවිසෙන්න පුළුවන්. නාගදීපයේ අතීත කතාව ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි පසු තැන් 3කට වැඩිය කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඒ තැන් 3කින් එකක් තමයි නාගදීපය කියන්නේ. මම දැන් අතීත කතාව කියන්න යන්නේ නෑ. මෙම විහාරයේ ප්‍රධාන ස්තූපයේ බුදුන් වහන්සේ නාගරජුන්ට දුන් තිලක නාම ධාතු පූජා කළ ස්ථානයේ ලෙස විශ්වාස කරනවා. නාගදීපය අද වන විට ඉතා සාමකාමී හා ආගමිකව සංසුන් ග්‍රාමීය දූපතක් බවට පත් වෙලා තියෙනවා. තවද බෞද්ධයන් හා හින්දු භක්තිකයන් එක්ව පූජා කරන ස්ථානයක් ලෙස විශිෂ්ට සාමය හා එකමුතුවේ නියෝජනයක් ලෙස දක්වලා තියෙනවා. විදේශිකයන්ට මෙන්ම ඉතා ජනප්‍රිය සංචාරකයන්ට සංචාරක ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. නාගදීප විහාරයේ යුද්ධ කාලීනව විනාශයක් පසුව 20 වන සියවසේ නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් කටයුතු කළේ අතිපූජ්‍ය නාගදීප සුමන තේරණා හිමිපාණන් වහන්සේ. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ හා මහාවංශයේදී නාගදීපය පිළිබඳ සඳහන් වෙලා තියෙනවා. මහාවංශයට අනුව මේ බුදුන් වහන්සේගේ දෙවැනි ශ්‍රී ලංකා ගමනය බව සඳහන් වෙලා තියෙනවා අතීත කතාවල. නාගදීප විහාරයේ ස්තූපයේ බුදුන් වහන්සේ විසින් පූජා කළ ධාතු රසක් ඇති බව විශ්වාස කෙරෙනවා. තවද විහාරය අවට නාග වර්ග මූර්ති, සර්ප චිත්‍ර හා පුරාවිද්‍යාත්මක සලකුණු දැකගන්න පුළුවන්. නාගදීපයේ තවත් විශිෂ්ට ආගමික ස්ථානයක් වන්නේ අම්මන් කෝවිල. එය ද්‍රවිඩ හින්දු ආගමික ඉතිහාසයට අයත් අතර නාග දේවතාවන්ට ආධාර වූ ස්ථානයක් බව තමයි විශ්වාස කෙරෙන්නේ. නාගදීපය අද වන විට ඉතා අලංකාරවත්ම හා පරිසර හිතකාමීව නවීන නිර්මාණයකින් ගොඩනගා ඇත. උතුරු පළාතේ ආගමික එකමුතුවේ හා සාමය සංකේතය ලෙසද නාගදීප විහාරය සැලකෙනවා. බෞද්ධයන්ටත් හින්දුන්ටත් එකසේ ගෞරවයට ලක් වූ අභිමානවත් ස්ථානයක් ලෙසත් සැලකෙනවා. ඔන්න ඕකයි නාගදීප විහාරයේ කතාව. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.